තනියම වාඩි වෙලා අහන්න ඔයාගෙන් ඔයා මම මේ ලෝකේ නැති වුණොත් කාට හරි ඒක ගැන දුකක් කනගාටුවක් දැනෙයිද කියලා. ආයුබෝවන්. මම ඔයාට ජීවිතේ වැදගත් දෙයක් කියන්න. ඔයා තනියෙන් පොඩ්ඩක් තැනකට තනි වෙලා එක ප්‍රශ්නයක් තියෙන ඔයා අහන්න ඕන ඔයාගේ. දන්නවද මොකක්ද කියලා? තනියම වාඩි වෙලා අහන්න ඔයාගෙන් ඔයා මම මේ ලෝකේ නැති වුණොත් කාට හරි ඒක ගැන දුකක් කනගාටුවක් දැනෙයිද කියලා. ඔයා අහන්න ඕනේ ප්‍රශ්නේ. ඔයාට මතක් වුණොත් කාව හරි කෙනෙක් ඔයාගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්. ඔයා නැති වුණොත් මේ ලෝකේ ඔයාට දුක් ඔයා වෙනුවෙන් දුක් වෙන කෙනෙක් ඉන්නවා කියලා එයා වෙනුවෙන් ඔයා ජීවත් වෙන්න ඕනේ. ප්‍රශ්න 1000ක් මැද්දේ ගොඩාක් දුක් විඳගෙන හරි ඔයා ඒ කෙනා වෙනුවෙන් ජීවත් වෙන්න ඕනේ. මොකද ඒ කෙනාට ඔයා නැති වුණොත් ලෝකේ ගොඩාක් තනිකම දැනෙනවා, දුක දැනෙනවා, පාළුව දැනෙනවා. ඒ නිසා ඔයාට ජීවිතේ එපා වෙලා වගේ නම් තනියම වාඩි වෙලා හිතන්න ටිකක් ඔයා මේ ලෝකේ නැති වුණොත් කාටද වැඩිපුරම වේදනාව දැනෙන්නේ? කාටද වැඩිපුරම තනිකම දැනෙන්නේ? කාටද වැඩිපුරම දුක දැනෙන්නේ කියලා. එතකොට ඔයාට නිකම්ම ජීවත් වෙන්න හේතුවක් හැදෙනවා. ඉතින් ඔයාටත් එපා වෙලා නම් ජීවිතේ වැඩක් නැහැ කියලා හිතෙනවා නම් ටිකක් හිතලා බලන්න තනි වෙලා මම මේ ලෝකේ නැති වුණොත් කාටද ඒ පාඩුව දැනෙන්නේ කියලා. ඒ දුක වේදනාව දැනෙන්නේ කියලා. සමහර වෙලාවට ඒ ලිස්ට් එකේ අපි හිතවත්වම ළඟින් ආශ්‍රය කරන මිනිස්සු නැති වෙන්න පුළුවන්. ගොඩක් දුරින් කලාතුරකින් අපිට මතක් වෙන මිනිස්සු ඒ ලිස්ට් එකේ උඩින්ම ඉන්නව වෙන්න පුළුවන්. ඒ නිසා හොයාගන්න ඔයාව වටින මිනිස්සුන්ව. එතකොට ඔයාට ජීවත් වෙන්න හේතු හැදෙනවා. ලස්සනට ජීවත් වෙන්න උත්සාහ කරන්න. ඉතින් මම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා. නැවත දවසක අපි හමු වෙමු.